මිත්‍රවරුනි මේක කියන්නේ මම ඊටමත් ගම්බීරත්වයක් ඇතුව අපේ නීතියේ පාර්ලිමේන්තු මැතිවරණ නීතියේ පැහැදිලි විධිවිධාන තියෙනවා කොහොමද මේ මැතිවරණයක් පවත්වන්නේ කියලා. මැතිවරණයට සතියකට පෙර අපේ මේ ලේකම්වරු ඉන්නවා මෙතන දන්නවා ඒ තරඟ කරන පක්ෂ Tamanගේ ලේකම් මාර්ගයෙන් දැනුවත් කරනවා අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ලේකම් දැනුවත් කරනවා. ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ගණදෙනු කරන්නේ ඒ ලේකම්තුමා එක්ක පමණයි. සියලු නාම යෝජනා පත්‍ර අත්සන් කළ යත්තේ ඒ ලේකම්තුමා පමණයි. මැතිවරණ කොමසාරිස් ඒ පිළිගත්තාට පස්සේ මොන අධිකරණයකටවත් බෑ ඒක වෙනස් කරන්න. අපේ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වෙනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා මැතිවරණ කොමසාරිස් එරෙහිව නියෝගයක් දීමට බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි කියලා. ඒ නිසා මේ දැන් යන එක්ස්ප්‍රෙස් පණිවිඩ ජනාධිපති අස්කරුවා ලේකම් අස්කරුවා කියන එක කිසිම නීතිමය පදනමක් නැහැ. මැතිවරණ කොමසාරිස් මේ ලේකම්තුමා දෙදෙනා මයිතේ අනුරාධ ජයසේන මහතාත් පිළිඅරගෙන තියෙනවා. සුසිල් ප්‍රේමජාත් මහත්මයාත් පිළිඅරගෙන තියෙනවා. ඒ දෙදෙනා පමණයි ක්‍රියා කරන්නේ. කිසිම පැටලීමක් නැහැ මිත්‍රෝනේ. මෙතන කරන්නේ අර පරාජය දකිනකොට වියරු වැටිලා ඉන්න රනිල් වික්‍රමසිංහට මුක්කුවක් දෙන්නයි රනිල් වික්‍රමසිංහ මුක්කුවක් දෙන්නයි මේ මෛත්‍රීපාල සිරිසේන හදන්නේ.